Hello boys and girls, welcome to back to my channel. ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකකින් ඔයගලන්ට ඔයගොල්ලොත් එක්ක හම්බෙලා තියෙන ඉතින් අද වීඩියෝ එක ඔයා බැලුවා කියන්නේ අපව ඉතින් ඔයාගේ ෆෝන් එකම වෙනස් කරනවා, ඔයාගේ මුළු ගේම් ප්ලේ එකම වෙනස් කරනවා. ඉතින් ගොඩක් ඉන්න කොල්ලෝ සාමාන්‍යයෙන් අඩු RAM එකක් තියෙන ෆෝන් වලින් ගේම්ස් එහෙම ප්ලේ කරනවා. එතකොට ගේම්ස් එහෙම හරියට ගොඩක් වෙලාවට ප්ලේ වෙන්නේ නැහැ. හැබැයි අද මං කියන මෙන්න මේ සිස්ටම් එකෙන් ඔයාලට 2GB RAM එකක වුණත් අල්ට්‍රා දාලා වුණත් ගහගන්න පුළුවන් විදියට මේ සෙටින් එකෙන් ඔයගලන්ට හරියනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ දශමයක්වත් ස්කිප් නොකර බලන්න. මොකද වැදගත් වෙන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මම මේ රෙකෝඩ් කරන ෆෝන් එකත් ඔයගලන්ට හිතෙනවා නම් 8GB 6GB ෆෝන් එක රෙකෝඩ් කරන ගියා නැහැ. මේක රෙකෝඩ් කරන්නේ 2GB ෆෝන් එක. ඉතින් ඔන්න තවදුරටත් විශ්වාසවන්තයි ඔයගලන්ට මේක වැඩ කරනවා කියලා. ඉතින් ඔයගලන්ට දැන් පේනවා ඇති මම ෆොටේජස් ටිකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මම මේක මැක්ස් ග්‍රැෆික් දාලා තමයි ගහන්නේ. ඔයගලන්ට පේනවා ඇති එහෙම ලැග් එකක් නැහැ. මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ඉන්න තමයි මෙහෙම පේන්නේ. නැත්තම් මීටත් වැඩිය ලැග් එක අඩුයි. ඒ කියන්නේ ලැග් එකක් නැහැ. හරිද? ලැග් එකක් පේන්නේ ඔය ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ඉන්න තමයි ඔය පොඩ්ඩක් ලැග් වෙනවා වගේ වෙන්නේ. නැත්තම් එහෙම අර අපි ප්ලේ කරද්දි ලැග් එකක් පේන්නේ නැහැ. හරිද? දැන් මම ප්ලේ කරලානේ මම මේක කියන්නේ. ඉතින් එහෙම ලැග් එකක් පේන්නේ. ඉතින් ලැග් එක විතරක් නෙමෙයි ඔයගේ හෙඩ්ෂොට් යන ප්‍රමාණයත් ඉම්ප්‍රූව් වෙනවා මේක තුලින්. ඉතින් සුපිරිම ඔප්ටිමයිසේෂන් එකක් කිව්වොත් හරි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ඉන්නවා මේ වගේ ඔප්ටිමයිසේෂන් එකකුත් සල්ලි දීලා රුපියල් 17,000 දීලා ඔප්ටිමයිස් කරගන්න. හැබැයි මම මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී තමයි ඔයගලන්ට ගන්නේ. ඉතින් සමහරු දන්න ඉතින් දන්න කට්ටියට කියන්නේ ප්ලීස් යන්න වීඩියෝ බලන්න එපා. මොකද දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඕන පේන ඇති එහෙම කිසිම ලැග් එකක් නැහැ. අල්ට්‍රා දාලත් නෙමෙයි මැක්ස් දාලා මැක්ස් ෆේස් දාලත් කිසිම ලැග් එකක් නැතුව 2GB RAM ෆෝන් එකෙන් ඔයගලන්ට ප්ලේ කරන්න පුළුවන්. දැන් සමහරු ඉන්නවා 8GB තියෙන RAM තියෙන ෆෝන් හිටන් ලැග් එනවා. ඉතින් එහෙම එක බලද්දි 2GB RAM ෆෝන් එකේ මේව ගන්න එක කොච්චරද ඉතින් කියන්න ඕනේ. මගේ කස්ටමර්ඩ් එක පොඩි අවුලක් වෙලා තියෙනවා. මම අලුතෙන් මේ ගේම් එක මේ ඩිලීට් කළා පවුදාගත්තේ. ඉතින් ඒක හින්දා ඉතින් හරියට තව ටිකක් මේ වදින්නේ නැහැ. නැත්නම් ඔයිට වැඩිය මට වදිනවා. ඒක ඔයගලන්ට බලන්න මේකත් හෙඩ්ෂොට් වදිනවා කියන හොඳ මේ ප්‍රූෆ් එකක් මම දැන් ඔයගලන්ට දෙකක් ගහලා පෙන්නන්නම්. දැක්කද? ඒක හෙඩ් එකයි වුඩ් පැක් එකෙන් හෙඩ් එකයි. හරිද? මේක ඔය විදිහට ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් හෙඩ්ෂොට් එකමත් වදිනවා. මේ ලැග් වෙන්නේ නැහැ කියලා නෑ. හරි මෙන්න මේ ළඟින් එන මෙයාටම වැදුන්නේ. උඩානේ වන්ද මේ උඩ වැදුන්නේ. හරිද? මේ බොඩි ෂොට් එකත් වදින්නේ. මේ මාර කලදයක් හරි කස්ටමර්ඩ් එකේ හින්දා. ඉතින් කියව් ඇතිනේ. මේ ඔන්නේ නන්න ඔයාලට තව ටිකක් ප්‍රූෆ් එක බලන්න පුළුවන් මේක ලැග් එකක් නැති කියලා. අපි දැන් බලමු කොහොමද ඔප්ටිමයිසේෂන් එක දාගන්න කියලා. ඉතින් මතක ඇතුව මේවා හරියටම කරන්න. ඉතින් ඔයගලන්ට තියෙන මුලින්ම Play Store එකට ගිහිල්ලා set edit කියලා ටයිප් කරගෙන සර්ච් කරන්න. ඊට පස්සේ එන්නේ KB මනිදා 400 ගානක ඇප් එකක් එන්නේ. ඔන්න ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. හරි set edit කියලා පුංචි ඇප් එකක් ඔයගලන්ට තප්පරෙන් වගේ.
ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක දාගන්නයි තියෙන්නේ. ඔන්න ඕක දාගත්තට පස්සේ ඔයාට මම ඩිස්ක්‍රිප්ෂන් එක පොඩි මොනවද කමන්ට්ස් ටිකක් දාලා තියෙනවා. ඉතින් ඒ කමන්ට් ටික තමයි මෙතනට ඕන වෙන්නේ. මම ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන් දාලා තියන්න. ඉතින් දැන් මම මේක නෝට් පෑඩ් එකට මගේ කොපි කරගෙන තියෙනවා ඔක්කොම ටික. ඉතින් ඕගලන්ට තියෙන්නේ දැන් මම මේ කියන විදිහටම කරන්න. හරි, ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මෙතන ඩිබග් කියලා ටියුන් ඉන් වෙනකන් එන්නේ කොටස සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ සිලෙක්ට් කරගෙන ඒ කියන්නේ D ඉඳලා ඒක ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් පේස්ට් කරගෙන මේ විදිහට එතනට පේස්ට් කරගන්න, කොපි කරගෙන පේස්ට් කරගන්න. ඊට පස්සේ වැලියු කියලා තැනක් එනවා. වැලියු එකට තමයි වාර සමාන කිරීමෙන් පස්සේ තියෙන්නේ. එන්නේ ඒ ටික ගහ ගන්න ඕනේ ඔයගොල්ලෝ වැලියු එකට. හරි, දැන් මෙතන තියෙන 1. එතකොට ඔයා ඒ ඉලක්කම ගිහිල්ලා එන්න එතන ගහ ගන්න ඕනේ. කියන්නේ දැන් ඔයා කලින් ගැහුවානේ. ඊට පස්සේ මෙන්න මේ setting value කියන එකට ඔයා ඒ අදාළ ගාන ගහන්න ඕනේ. හරිද? ඊට පස්සේ එන්න save changes දෙන්න. ඊට පස්සේ ආපහු කරන්න තියෙන්නේ ආපහු ඒ කමාන්ඩ් එක ටයිප් කරගෙන කොපි කරගෙන මෙන්න මෙතනට add new setting කියන තැනට කොපි කරලා අතනට අදාළ දැන් මෙතන තියෙන බිංදුවනේ අපි එනම් කරන්නේ එතන setting value එකට බිංදුව ගහන එක. අපි ඕනනම් තව එකක් බලමු. තව එකක් මේ විදිහට කරන්න. දැන් ආපහු කරන් තියෙන්නේ මෙතන තියෙනවා RO ඉඳලා මෙන්න මේ N අකුර වෙනකන්. හරිද? මේ ඒකට තමයි කමාන්ඩ් එක කියන්නේ. නැත්තම් කෝඩ් එක අරගෙන ආපහු මෙන්න මෙතන setting value කියන තැනට එතන තියෙන දැන් true කියලානේ. එතකොට ඔයගොල්ලෝ true කියලා setting value එක ගහ ගන්න ඕනේ. හරිද? true කියලා මෙන්න මේ විදිහට setting value එක ගහ ගන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක ඇතුව ෆෝන් එක රීස්ටාර්ට් කරගන්න. රීස්ටාර්ට් කරාම තමයි මේවා ටික මේ හරියට පිළිවෙලට සිද්ධ වෙන්නේ. ඉතින් thank you මෙච්චර ඉතින් වීඩියෝ එක බලුවට. ඉතින් මතක ඇතුව ඉතින් ඇත්තටම අයිසක ඉල්ලීමක් කරනවා. channel එකේ ඉන්න subscribersලා 72යි 1k ගහ ගන්න ඕනේ. ඒකින්ද subscribe කරන්න.